සුබ දවසක් ඔයාලා හැම දෙනෙක්ටම. ඉතින් ඔන්න අදත් අලුතෙන් එඩිට් එකක් අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් අද වීඩියෝ එකේදී අපි එඩිට් කරමු මෙන්න මේ වගේ normal mobile එකකින් capture කරපු background blur කරපු නැති ෆොටෝ එකක්. ඉතින් මෙන්න මේ විදිහට dark and moody ගතියට ඒ වගේම background එක blur කරලා superior එඩිට් කරගමු. ඉතින් මේකට මම use කරන්නේ මෙන්න මේ Lightroom mobile application එක. එහෙනම් අපි වැඩි කතා නොකර යන් අද අපේ වීඩියෝ එකට. ඉතින් channel එකට අලුත් කෙනෙක් ඉන්නවා නම් photo editing tutorial බලන්න අපේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. එහෙනම් ඉතින් මම මෙන්න මේ Lightroom application එක open කරගෙන ඉතින් මෙන්න මේ ෆොටෝ එක මම ඇඩ් කරගෙන තියෙන්නේ. ඉතින් මේ ෆොටෝ එකේ කිසිම එඩිට් එකක් නැහැ. ඔයාලට වෙනවා ඉතින් background එකත් blur වෙලා නැහැ. එහෙනම් අපි step by step බලමු මේක කොහොමද එඩිට් කරගන්නේ කියලා. ඉතින් මතක් කරනවා මම මේක එඩිට් කරන්නේ Lightroom Premiere version එකකින්. ඉතින් ඔයාලට background blur එක නැතුව අනිත් dark and moody look එක ඔයාලා normal version එකකින් උනත් ගන්න පුළුවන්. හරිද? ඒකට මම මේකේ background එක remove කරන්න කලින් මේකේ color grading ටිකයි ඒ වගේම effect වගේ දේවල් ඒ වගේම මෙන්න මේකේ light වගේ දේවල් හදාගෙන ඉන්නවා. ඉතින්ලා මේකට කරන්නේ මම මෙන්න මෙතන edit කියන option එක tool එක open කරගෙන ඊට පස්සේ යනවා මෙන්න මේ light කියන tool එකට. ඉතින් light tool එකට ගිහිල්ලා මෙන්න මේ curve එකේ කිසිම edit එකක් කරන්න නැතුව මෙන්න මේකේ contrast එක මම මෙන්න මෙතන ධන 10ක් වෙනකල් වැඩි කරගන්නවා. හරිද? ඊට පස්සේ මෙන්න මෙතන highlights කියන එක මෙන්න මේ විදිහට ඍණ 20ක් වෙනකල් අඩු කරගන්නවා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ shadow කියන tool එක මෙන්න මේ විදිහට ධන 6ක් වෙනකල් වැඩි කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ white කියන tool එක මෙන්න මේ විදිහට ඍණ 100ක් වෙනකල්ම අඩු කරගන්නවා. ඊට පස්සේ පල්ලෙහාට තුට්ටක් scroll කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන editing HDR mode කියන එක on කරගන්න මෙන්න මේ විදිහට. හරිද? ඊට පස්සේ ඒක on වුණාට පස්සේ මෙන්න මේ preview for HDR display කියලා මේ විදිහට ටික් එකක් කියන එක on කරගන්න. ඉතින් ඊට පස්සේ ඒකෙන් ගිහිල්ලා මෙන්න මේ විදිහට light tool එකෙන් මෙන්න විදිහට back වෙන්න. ඉතින් ඊට පස්සේ කරන්න තියෙන ඔයාලට මෙන්න මේ විදිහට color tool එකට යන්න. ඉතින් color tool එකට ගිහලා මෙන්න මෙතන mix එකට යන්න. ඉතින් මෙතනින් අපිට photo එකේ color change කරගත්ත හැකියි. ඉතින් ඔයාලා එකටම කරන්න ඕන මෙන්න මේ විදිහට yellow color එකට ගිහිල්ලා මෙන්න මේ yellow එකේ මෙන්න මෙතන තියෙන saturation එකයි මෙන්න මේ විදිහට hue එකයි ඍණ 100ක් වෙනකල් අඩු කරගන්න ඕන. හරිද? ඊට පස්සේ මෙන්න මෙතන green color එකට ගිහිල්ලත් මෙන්න මේකේ hue එකයි මෙන්න මේ විදිහට saturation එකයි ඍණ 100ක් වෙනකල් අඩු කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට යන්න පුළුවන් මෙන්න මේ විදිහට low blue color එකට. ඒකත් ගිහිල්ලා මෙන්න මේ විදිහට hue එක saturation එක අඩු කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට dark blue එකට ගිහිල්ලා ඒකෙත් මෙන්න මේ විදිහට hue එක saturation එක අඩු කරගෙන මෙන්න මේ විදිහට purple color එකට ගිහිල්ලා ඒකෙත් මෙන්න මේ විදිහට මේ දෙක අඩු කරගෙන ඊට පස්සේ අන්තිම වශයෙන් මෙන්න මේ color grading වල මෙන්න මේකේ hue එක saturation එකයි pink color එකත් අඩු කරගන්න. හරිද? ඊට පස්සේ මෙන්න මේ person ගේ color පොඩ්ඩක් edit කරගන්න. ඒ කියන්නේ body එකේ color එක වගේ සුදු කළු කරගන්න ඕන නම් මෙන්න මේකේ orange color එකට ගිහලා මෙන්න මේ luminance එක මෙන්න මේ ගන්නට වගේ දාගන්න. ඊට පස්සේ මම මෙන්න මෙතනින් done කියන එක දුන්නා. හරිද? ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි edit එක ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මම යනවා මෙන්න මේ effect වලට. effect වලට ගිහලා මෙන්න මේ text කියන එක මම මෙන්න මේ විදිහට ධන 10ක් වෙනකල් වැඩි කරගෙන මෙන්න මේ clarity කියන එකත් මෙන්න මේ විදිහට ධන 10ක් වෙනකල් වැඩි කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ day has කියන tool එකත් මෙන්න මේ විදිහට ධන 10ක් වෙනකල් දෙනවා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ wing කියන tool එක මෙන්න මේ විදිහට දින පැත්තට මෙන්න මේ ගන්නට වගේ වෙනකල් අඩු කරගන්නවා. ඉතින් ඊට පස්සේ මෙන්න ඔයාලට පුළුවන් මෙන්න මෙතන details වලට යන්න. details වලට ගිහිල්ලා මෙන්න මෙතන noise කියන එකට ගිහිල්ලා මෙන්න මේකේ noise reduction එක ධන 10ක් වෙනකල් වැඩි කරගන්න. හරිද? ඊට පස්සේ මෙන්න මේකලුත් back වෙන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි color grading එක කරගත්තේ. ඒ වගේම light balance එකම හදාගත්තේ. ඊට පස්සේ මෙන්න මේකේ background blur කරගන්න ඔයාලා කරන්න තියෙන මෙන්න මේ blur option එකට ගිහිල්ලා මෙන්න මේකේ blur amount එක මෙන්න මේ විදිහට ඔයාලට කැමති ගණනක් දාන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ photo එකට ගැලපෙන විදිහට මෙන්න මේ විදිහට 50ක් දාලා මෙන්න මේක අත ගන්නවා. ඊට පස්සේ මෙන්න මේකේ AI වලින් මෙන්න මේකේ background එක focus background එක blur වෙලා මෙන්න මේ subject එක ඒ වගේ මෙන්න මේ ටික focus වෙලා ලස්සනට edit වෙනවා. ඉතින් අපි බලමු මෙන්න මේකේ background එක blur වුණාට පස්සේ මොන වගේ result එකක්ද එන්නේ කියලා. ඉතින් මෙන්න මේක ටිකක් වෙලා ඉන්න තියෙනවා. ඉතින් මේක ඔයාලගේ internet connection එක අනුව තමයි detect වෙන්නේ. අපි බලමු එහෙනම් මේ edit එකේ final result එක කොහොමද කියලා. ඉතින් ඔයාලට පේනවා ඉතින් මෙන්න මේ විදිහට ටිකක් වෙලා ඉන්න කියලා තියෙනවා. මෙන්න මේ රවුම කැරගෙනවා. ඉතින් මෙන්න මේක බාගෙට වඩා තුට්ටක් ගියාට පස්සේ අපේ background blur කරපු ෆොටෝ එක ලස්සනට blur වෙලා ලස්සනට superior edit එකක් අපිට ගත්ත හැකියි. ඉතින් මතක් කරනවා වීඩියෝට අනිවාර්යයෙන්ම like එකක් දාන්න. ඒ වගේම subscribe කරපු නැති කට්ටිය subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අපි බලමු මෙන්න මේකේ background එක blur වුණාට පස්සේ කොහොමද මෙන්න මේ edit එක එන්නේ කියලා.
හරි ඉතින් දැන් ඔයාලට වෙන ඇති මෙන්න මේ ඉමේජ් එකේ මෙන්න මේ සබ්ජෙක්ට් එක වගේ තියෙන කොටස් ටික ෆෝකස් වෙලා බෑග්ග්‍රවුන්ඩ් එක බ්ලර් වෙලා තිනවා. ඉතින් මේකේ බ්ලර් එක අඩු වැඩි කරගත්ත එක මෙන්න මේ බ්ලර් මවුට් එකෙන් ඔයාලට මෙන්න මේ ගානට වගේ. ඉතින් මේකට මම මෙන්න මෙතන 30ක් වගේ තියාගන්නම්. ඉතින් මේ ගානට මෙන්න මේ ෆොටෝ එක ලස්සනට බ්ලර් වෙලා තිනවා. ඊට පස්සේ මෙන්න මෙතනින් හරි මාර්ක් එක ක්ලික් කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි ආද එඩිට් එකට ඔයාලට වෙන ඇති අපි මේ තියෙන අපි එඩිට් කරන්න කලින් ෆොටෝ එක කිසිම බෑග්ග්‍රවුන්ඩ් බ්ලර් කරපු නැති මේ තියෙන අද අපි ඩාර්ක් ඇන්ඩ් මූඩි ගතියට බෑග්ග්‍රවුන්ඩ් බ්ලර් කරලා එඩිට් කරපු ෆොටෝ එක. ඉතින් අපි බලමු මෙන්න මේක සේව් කරගන්නේ කොහොමද කියලා. ඒකට කරන්න තියෙන මෙන්න මෙතන ෂෙයා අයිකන් එක ක්ලික් කරලා මෙන්න මෙතනින් save copy to device එක දෙන්න. ඊට පස්සේ මෙන්න මේක ලේසියෙන්ම gallery එකටම save වෙනවා. ඉතින් මේ වගේ photo editing tutorial බලන්න channel එකත් එක දිගටම එකතුලා ඉන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු.